ක්‍රිස්මන්තුලම ප්‍රේමවන්තයිනි අද චතාරික සමය 4 වන සතියේ අපි සෙනසුරාදා දිනේට පාතබනවා. ප්‍රේමවන්තයිනි අද දවසේ දේව වචනේ ඔබට මට ආරාධනා කරන්නේ දෙවියන් වහන්සේ තමයි ඔබේ මගේ ජීවිතයේ රැකවරණේ බලකොටුව. උන්වහන්සේ ඔබේ මගේ ජීවිතයේ රැකවරණේ බලකොටුව බවට පත් වෙද්දී ඔබට මට කිසි විටක බිය වෙලා ජීවත් වන්නට අවශ්‍යතාවයක් නැහැ. හැබැයි ඔබ මගේ ජීවිතයේ අද දවසේ අපි දකින සුවිශේෂය තුළ උන්වහන්සේගේ පුත්‍රභාවය පිළිබඳව ලොකු ප්‍රශ්නයක් දෙවෙනවා මේ පරිසවරයන්ට විනයතරයන්ට. ඒතර නිකදෙමුස් මැදහත් වෙලා කියනවා අපි කොහොමද එකපාරට තව කෙනෙක්ව විවේචනය කරන්න කියලා. විනිශ්චය කරන්න කියලා. එතකොට මේ පරිසවරයන්ට විනයතරයන්ට තිබුණ ප්‍රශ්න මොකක්ද? මේ ගලීලේ කියන මෙම ප්‍රදේශයේ එන්නට පුළුවන් ද මෙවැනි දිවසවරෙක් කියලා. අප්‍රේමවන්තයනි, උන්වහන්සේ ඔබ මගේ ජීවිතයේ බලකොටුව රැකවරණය වෙන විට අපේ ජීවිතේ මේ උන්වහන්සේ ගැන කිසි සැකයක් අපේ ජීවිතවලට පැමිණෙන්නේ නැහැ. අපි සැබවින්ම උන්වහන්සේ ඔබ මගේ ජීවිතවලට අයිති කරන විට මෙවැනි ප්‍රශ්නාර්ථයන් අපේ ජීවිතවලට පැමිණෙන්නේ නැහැ. අපිට ප්‍රශ්නේ පැමිණෙන්නේ උන්වහන්සේ ගැන සැකයක් ඇති වෙන්නේ සැබවින්ම උන්වහන්සේව අපේ ජීවිතවලට බලකොටුවක් රැකවරණයක් වෙලා නැහැ අපේ ජීවිත. ඒ නිසා තමයි මෙවැනි ප්‍රශ්න ඇති වෙන්නේ. අපි දෛනික ජීවිත තුළ මෙවැනි ප්‍රශ්න වලට අපි මුහුණ දෙන්නට ගොඩාක් වෙලාවට අපි සිදු වෙනවා. අපේ පෞල් ජීවිතේ කඩා වැටෙන විට, අපේ අධ්‍යාත්මණය කඩා වැටෙන විට, අපේ ආධ්‍යාත්මික ජීවිතේ කඩා වැටෙන විට, අපේ ප්‍රශ්නයක් පැමිණෙන විට, අරගලයන් වලට මුහුණ දෙන විට, අපේ ජීවිතේ අපි නොහිතන දේවල් අපේ ජීවිතේ සිදු වෙන විට, ඒ වගේම අපි ගොඩක් වෙලාවට අපි ඉලක්කයන් ළඟා කරන විට අපිට ඒ දේවල් ළඟා කරගන්නට බැරි වෙන විට, අපි ඒ වගේම ජයග්‍රහණය කරා යන ගමනේ අපි ඒ ජයග්‍රහණය පරාජය වන විට, මෙන්න මෙවැනි දේවල් තුලින් යක්ෂයා ඔබව මාව පරීක්ෂා කරමින් අපේ තිබෙන විශ්වාසය නැති කරමින් වහන්සේව අපේ ජීවිතවලට අයිති කරගන්න සෑම විටම අපිට මෙන්න මෙවැනි ප්‍රශ්න පැමිණෙනවා. ඒ නිසා ප්‍රේමවන්තයනි, මේ ගැන හිතන්න. මේ මගේ ජීවිතේ දෙවිඳුන් අපේ ජීවිතවලට මේ මහත් දේවල් කරලා නැත්තම් අපිට අද මේ සමාජය තුළ අපිට ජීවත් වෙන්න බෑ. අපි මේ සමාජය තුළ අපි හුස්ම ගන්න, අපි මේ සමාජය තුළ අපි ජීවත් වන්නේ, අපේ ජීවිතේ අපි ගමන් කරන්නේ උන්වහන්සේ දුන්නු ඒ ශක්තිය බලය නිසා. ඒ නිසා මිනිසුන්ගේ දේවල් මිනිසුන් තුළ යැපෙන අපේ තියෙන ගතිගුණ නැති කරගෙන අපි දෙවිඳුන් තුළ යැපෙමු. අපි දෙවිඳුන් අපේ ජීවිතේ බලකොටුව කරගමු. එවිට ඔබ මගේ ජීවිතේ කවදාවත් වර්ධින්නේ නැහැ. අනේ විශ්වාසය ඔබ මගේ ජීවිතවලට ඇති කරගන්නට අද වාසනාව වරප්‍රසාද දෙන්නට කියලා අපි ආශිර්වාද කරමු. ඔබ හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඔබ හැමෝටම ජේසුස් වේදයි.